අද ලෝකය පුරා බිලියන ගණනක් මිනිස්සු දිනපතා YouTube බලනවා. කෙනෙක්ගේ අදහසක්, දක්ෂතාවයක් හෝ කතාවක් තප්පර කිහිපයකින් ලෝකයට පෙනෙන්න පුරුවන් වේදිකාවක් තමයි YouTube. නමුත් මේ විශාල වේදිකාවට පළමු පියවර ගන්නෙ කොහොමද? අද අපි මේ ගමන ආරම්භ කරන හැටි බලමු. කෙනෙක් YouTube channel එකක් පටන් ගන්න හේතු ගොඩක් තියෙනවා. Taman දන්න දේ බෙදා ගන්න, Taman කැමති දේ කරන්න, හෝ අනාගතයේ income එකක් හදා ගන්න. නමුත් සාර්ථක channel එකක් කියන්නේ හිතලා කරපු ගමනක්. YouTube කියන්නේ වීඩියෝ ෂෙයා කරන වෙබ්සයිට් එකක් විතරක් නෙමෙයි. කාලයත් එක්ක YouTube එක education, entertainment, business සහ income source එකක් බවට පත් වුණා. අද YouTube කියන්නේ ලෝකයේම එක තැනකට එකතු කරන ඩිජිටල් වේදිකාවක්. YouTube ගමනේ පළවෙනි තීරණය තමයි niche එක. niche කියන්නේ ඔබේ channel එකේ ප්‍රධාන මාතෘකාව. ඔබට කැමති, ඔබට දැනුම තියෙන දිගු කාර්යයක් කරගෙන යන්න පුළුවන් topic එකක්. හරි niche එකක් තෝරගත්තොත් half journey එක complete. YouTube channel එකක් හදාගන්න Google account එකක් අවශ්‍යයි. Gmail account එකක් තියෙනවා නම් ඒකෙන්ම YouTube login වෙන්න පුළුවන්. login වුණාට පස්සේ create channel කියන බටන් එකෙන් ඔබේ digital ගමන ආරම්භ වෙනවා. හදිසියේ වීඩියෝ දානවට වඩා plan එකක් තියෙන එක වැදගත්. මොන වගේ වීඩියෝස්ද? කවද්ද අප්ලෝඩ් කරන්නේ? audience එකට වටිනා දේ මොකක්ද? හොඳ content plan එකක් කියන්නේ confusion නැති ගමනක්. අද කාලේ expensive camera එකක් නැත්තම්වත් problem එකක් නෙමෙයි. mobile phone එකක්, clear voice එකක් සහ හොඳ lighting එකක් තිබ්බොත් වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න පුළුවන්. editing වලදී unnecessary parts ඉවත් කරලා වීවට easy විදියට වීඩියෝ එක හදන එකයි වැදගත්. වීඩියෝ එක අප්ලෝඩ් කරන එකෙන් ගමන ඉවර වෙනවා කියලා හිතන්න එපා. ටයිටල් එක, description එක, tags මේ හැමදේම YouTube algorithm එකට වීඩියෝ එක තේරුම් ගන්න උදව් කරනවා. හරි විදිහට අප්ලෝඩ් කළොත් වීඩියෝ එකට රීච් එක ලැබෙනවා. YouTube success එක රැයින් ලැබෙන්නේ නැහැ. පළවෙනි වීඩියෝස් වල views අඩු වෙන්න පුළුවන්. ඒත් consistency එක තියාගෙන quality content දාගෙන ගියොත් growth එක අනිවාර්යෙන් එනවා. subscribers 1000කට සහ watch hours 4000කට complete වුණාට පස්සේ monetization apply කරන්න පුළුවන්. නමුත් income එකට වඩා වැදගත් දේ තමයි audience එකක් build කර ගැනීම. YouTube channel එකක් හදාගන්න එක අද ලොකු දෙයක් නෙමෙයි. ලොකු දෙය වෙන්නේ ඒක නතර නොකරගෙන කරගෙන යන එක. ඔබටත් අදම පළවෙනි පියවර ගන්න පුළුවන්. ඔබේ කතාව, ඔබේ දක්ෂතාව ලෝකයට පෙන්වන්න YouTube ඔබට වේදිකාවක්.